යාළුවනේ අපි අද බලමු ආරක්ෂිත ගෘහයක කොහොමද තක්කාලි වගාවක් කරගෙන යන්නේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන වටපිටාවක තමයි අපේ මේ වගාව කරගෙන යන්නේ. මෙන්න මේ වගේ ටනල් 3ක අපි තක්කාලි මේ වෙනකොට වගා කරලා තියෙනවා. ඒකෙදි අපි ප්‍රභේද දෙකක් වගා කරලා තියෙනවා. මේ ඔයා දැක්ක මේ පළවෙනි තිබිච්ච ටනල් දෙකේම තියෙන්නේ සෙරස් කියන ප්‍රභේදය. ඒ වගේම මේ පේන ටනල් එකේ තියෙන්නේ අපි එළියේ සාමාන්‍යයෙන් වගා කරන ප්‍රභේදයක් අපි ටනල් එකේ වගා කරලා තියෙනවා. මේ තියෙන්නේ පත්ම කියන ප්‍රභේදය. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඔයාලට තේරෙන එළිය වගා කරන ප්‍රභේදයක් අපි ටනල් එකක් ඇතුලේ වගා කරාම අපිට තියෙන වාසිය අවාසි මොනවාද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මේ දකින්නේ සෙරස් කියන ප්‍රභේදය ගොඩක් මේක ඇත්තටම කිව්වොත් ගොඩක් උස යනවා. අර ෂේඩ් නෙට් එක මට්ටමට වගේ උස ගියාම අපි මේක බාලා තක්කාලි වැල බාලා නඩත්තු කරන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි ටනල් එක ඇතුළට කියලා බලමු කොහොමද අපි මේක වගා කරලා තියෙන්නේ කියලා. ටනල් ඇතුළේ වගා කරනකොට අපි ගොඩක් වගා පරිස්සම් කරගන්න ඕනේ. නැත්තම් රෝග පලිබෝධ හානිය ඇති වෙලා මේ වගා විනාශ වෙන්න පුළුවන්. ඔයාලට පේන විදිහ අපි මේ බික් එකම දාලා සාමාන්‍ය වැඩ කරන කෙනා විතරයි ටනල් එක ඇතුළට යන්නේ. මේ යාළුවනේ අපි දැන් වතුරක් දානවා උදේ පාන්දරින්ම. අපි මේ විදිහට වතුර දානවා දවසට 3 ගමනක් 4 ගමනක් විතර. ඒ කියන්නේ එක දිගට දාන්නේ. ඒක අපි කඩ කඩ තමයි වතුර දාන්නේ ක්‍රමානුකූලව. පොහොර දාන එකත් අපි කරන්නේ ෂෙඩියුල් එකකට නියමිත ෂෙඩියුල් එකකට තමයි පොහොර දාන්නේ. ඔයාලට පේනවා ඇති යාළුවනේ අපි දැන් මේ තක්කාලි වගාවේ නඩත්තු කටයුතු කොහොමද කරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා. තක්කාලි ගස් වල තියෙන අනවශ්‍ය කිලි සහ අතු ඉවත් කළා. අපි මේ වැල් මේ විදිහට ෂේඩ් නෙට් එක මට්ටම් උඩ ගියාට පස්සේ වැල් බාලා නැවත ක්‍රමානුකූල විදිහට නඩත්තු කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ වගේ කඳෙන් එන මේ වගේ රිකිලි අපි ඉවත් කරගන්න ඕනේ. ඒ වගේ අනවශ්‍ය කොටස් වලට මේ අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය උරාගත්තයින් පස්සේ අපිට ලැබෙන තියෙන ඵලදාව අස්වැන්න අඩු වෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට හොඳින් නඩත්තු කරගෙන හොඳ ඵලදාවල් ලබා ගන්න පුළුවන් තක්කාලි වගේම වෙන අනිත් බෝලවත් මේ ආරක්ෂිත ගෘහවල වගා කළා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි ආයෙත් දවසක හම්බෙමු. අනවතම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ දිගටම රැඳිලා ඉන්න මේ ටනල් අපි තවත් අලුත් ටෙක්නික් යොදාගෙන අලුත් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. සාරම එක්ක දිගටම රැඳිලා ඉන්න. මොඩම සුබ දවසක් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා.